දැන් ඔබතුමාගේ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි ඔයාලගේ බලයේ පිහිටවන්න පරාහට හිටලා තියෙන්නේ. මොකද්ද මේකද කියන්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් ගිය අවුරුද්දේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අලියා ලකුණෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කරා ගරු තොන්දමන් ඇතුමා. එතුමා විතරක් නෙවෙයි අප පක්ෂිනුත් නියෝජිතයන් දාලා තරඟ කරලා එතුමා ඡන්ද 60000ක් අරගෙන නුවරඑළිය නගර දිස්ත්‍රික්කය තුල 60000ක් අරගෙන පාර්ලිමේන්තුවට පත් වුණා. අපට ලැබුණු එකම ආසනය එතුමා ලබා ගත්තා. එතන එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සහ ලංකා වතුකංගුරු කොංග්‍රසයේ ඡන්ද දෙකම තියෙනවා. අපේ ඡන්දත් අරගෙන එතුමා එතෙන්ට ගියා. එනමුත් නුවරඑළිය නගර සභාවේ අපි ඡන්ද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 1950ක් ලබා ගත්තා. ඒ අරගෙන ආසන 3ක් ලබා ගත්තා. එතුමා ඡන්ද 909ක් අරගෙන කොංග්‍රසයේ ලබා ගත්තේ ආසන 2යි. ඒ ආසන දෙකත් අරගෙන එතුමා මේ පාර ජාතික ජන බලවේගයට ගිහිලා සහයෝගය දුන්නා. ඒ වගේම එතන නියෝජ්‍ය නගරාධිපති ධූරයත් එතුමාලා ලබා ගන්න ඕන තියෙන කෑදරකමට එතනට ගියා මිසක් අපිත් එතුමාලට එම තනතුරම ලබා දෙන්න ගියා. නමුත් එතුමාලාගේ අනිත් කොට්ටාසවල තිබෙන සභාපති තනතුරු බෙදා ගන්න අවශ්‍යතාවය නිසා එක්සත් ජාතික පක්ෂය පාවල දීලා එතුමා ජාතික ජන බලවේගය සමග එකතු වුණා. දැන් පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂය ඔහු පිටතදී ජාතික ජන බලවේගය මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියට ලොකු කරන නිගාවක්. මේ ගැන පක්ෂ නායකත්වයට ඔබතුමා දෙන පරිදි මොකක්ද? පක්ෂ නායකත්වයට පවසන්නේ මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය තනියම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්දයට සහභාගී වෙන්න ඒ ලැබෙන ඡන්දවලින් ලැබෙන ආසනය එක්සත් ජාතික පාක්ෂික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ලබා ගනී කියලා මම විශ්වාස කරනවා. සුබ උදෑසනක් සියලු දෙනාටම. අද නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති හා උපනගරාධිපති තේරීමේ ඡන්දය පැවැත්වුණා. එෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නගරාධිපති හැටියට අජිත් කුමාර වන මමත් උපනගරාධිපති හැටියට ඉලේරාජා මැතිතුමත් නම් යෝජන වුණා. එෙහිදී නුවරඑළිය මහනගර සභාවට ජාතික ජන බලවේගයේ උපනගරාධිපතිත් නගරාධිපතිත් පත් කරගත්ත ඒගොල්ලෝ මා හිතන හැටියට නුවරඑළියේ වෙච්ච විශාල වැරද්දක් ඡන්ද 6500ක් ගත්ත ඒකාබද්ධ විපක්ෂය තමයි මෙතන බලය තහවුරු කර ගැනීමට හිටියේ. එෙහිදී ජීවන් තොන්ඩමන් මැතිතුමා ඇතුළු ඒගොල්ලොන්ගේ තීන්දුවක් මත මා හිතන හැටියට ඒගොල්ලෝ අනිත් පැත්තට බලය දෙන්නට උත්සාහ දරුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ජාතික ජන බලවේගය බලය ලබා ගත්තා. ඡන්ද 50ක් වගේ පමණ ගත්ත කෙනා ඡන්ද 50ක් ගත්ත කෙනාට උපනගරාධිපතිකම දීලා බලය ලබා ගත්ත විදිය තමයි තියෙන්නේ. ඒක තමයි මේ නුවරඑළිය මහනගර සභාව බලය ගිලිහෙන්න පළවෙනි තැන උනේ. ඉතින් අපි ඒ ගැන කනගාටු ප්‍රකාශ කරනවා. මින් ඉදිරියට ඉහළ පක්ෂ නායකත්වයත් එක්ක නුවරඑළියට ඉතා විශිෂ්ට දේශපාලන පක්ෂ ටිකක් එකතු කරලා මේ දේශපාලන බලය ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන්නට කියන දේ කියනවා. අපි නුවරඑළිය මහනගර සභාවට මම ආවේ ආසන 3ක් අරගෙන ස්වාධීන අපේක්ෂකෙක් හැටියට. ඒක නුවරඑළිය ජනතාව දුන්න විශාල ජයග්‍රහණයක්. අපි ජනතාවගේ දියුණුව සඳහා ඉදිරියට වැඩ කරනවා. පාට පක්ෂ බලය කියන තැන නෙවෙයි. අපි ඉදිරියට ලොකු සේවයක් කරන්න අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ඒ වගේම අපේ මේ මන්ත්‍රීවරු 11 දෙනෙක් අපි නුවරඑළිය මහනගර සභාවට දැවැන්ත ශක්තියක් ලෙස ඉන්නවා. ඒ සියලු දෙනා අපි ජනතාවගේ ජයග්‍රහණය සඳහා වැඩ කරනවා කියන එක ප්‍රකාශ කරනවා. ඔබතුමාට තනතුරු දෙන්නම් කියලා ජාතික ජන බලවේගයෙන් ඩීල් ටිකක් තිබ්බා කියලා ආරංචි. ඩීල් ටිකක් තිබ්බා කියන්නේ තනතුරක් දෙන්නම් කියලා එක ඩීල් එකක්, මුදල් දෙන්නම් කියලා තව ඩීල් එකක්, මේ පිළිමාරේ පැත්තේ ඉඩම් දෙන්නම් කියලා තව ඩීල් එකක් අපිට ආරංචි. මේ ගැන ඔබතුමාගේ අදහස කියන්න. නෑ මේකේ අදහස කියන්නේ මට ජාතික ජන බලවේගයෙන් අතන කතා කරේ උපනගරාධිපතිකම දෙන්න. නමුත් ඒකාබද්ධ විපස්සයක් හැටියට අපි ඡන්ද විශාල සංඛ්‍යාවක් අරගෙන තිබුණා. අපි එකතුව 6500ක්. එෙහිදී බලය පිළිබඳව නෙවෙයි තිබුණේ ජනතාවගේ කැමැත්ත පිළිබඳව මගේ අරමුණ තිබුණා. මම එතනදී හිටගත්තා ජනතාවාදී පෙරමුණක් එක්ක අපි හිට ගන්නවා. අපි එතන හිටගත්තේ වැඩි බලයක් තිබුණේ අපිට. CWC එකත් එක්කත් හිටියේ අපිට. නමුත් ඒක ගිලි වුණා. ඒ හින්දා මම NPP එකත් එක්ක එකතුනේ නැහැ.
එතකොට දැන් ජීවන්තොන්නමන් පසුගිය අවුරුද්දේ පීටු අත්‍යතුලට පැනලා පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මේ ප්‍රශ්නේ රජයත් එක්ක එකතු වෙලා යනකොට කොහොම විසඳෙන්නේ? ඒක රජයට මං හිතන්නේ ඒ තොරතුරු ලැබිලා තියෙනවා. අපි බලමු රජය කොහොමද ඒගොල්ලොන්ට බලය ලබා දීමට කටයුතු කර පුද්ගලයාට ආණ්ඩුව කොහොමද ක්‍රියා කරන්න කියන එක අපි ඉදිරියට නීතිය ක්‍රියාත්මක කරන්න කොහොමද කියන එක අපි බලාගෙන ඉන්නවා. තවත් ඉදිකිරීම අමාත්‍ය ඉදිකිරීම සහ සම්බන්ධ වත්‍යක්තර පස්කම් හා සම්බන්ධව ජීවන්තොන්නමන් මහතා මූල්‍ය වංචාවලට සම්බන්ධයි කියලා තාරංචි. එතකොට ඒ විදිහේ වැඩ කටයුතු කොහොමද නීති ක්‍රියාත්මක වෙන්නේ රජයත් එක්ක නේද? ඔව් ඒක රජයෙන් ඒ සියලු තොරතුරු අරගෙන තියෙනවා මං හිතන රජය පත් වුණ විගසමේ තොරතුරු ගත්තා. ඒ තොරතුරු මං හිතන ඒගොල්ලෝගේ ෆයිල් හදලා ඇති. එතකොට මේ ෆයිල් වලට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. නූරලි ජනතාව හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒකට සාධාරණයක් කරයි කියලා. வணக்கம் இன்று நுவரெலிய மாநகர சபையின் முதல் மாநகர சபை கூட்டம் இன்று மாநகர சபை உறுப்பினர் அனைவரும் மாநகர சபை முதல்வர் பிரதிநக முதல்வரை தேர்ந்தெடுக்கும் நாள் ஒட்டுமொத்த எதிர்க்கட்சி என்ற சார்பில் நாங்கள் இன்று சபை அமர்வில் கலந்து கொண்டோம். ஒட்டுமொத்தமாக சிடபிள்யூசி அவர்கள் செய்த செயலால் இன்று மாநகர சபை நாங்கள் கைப்பற்ற வேண்டிய மாநகர சபை என்பிபி ஆட்சிக்கு போய் சேர்ந்தது. ஒவ்வொரு தடவையும் இலங்கை தொழிலாளர் காங்கிரஸின் வித்தியாசமான முடிவு காரணமாக ஏற்படும் இந்த நிகழ்வு இம்முறையும் நடந்தேறியது. நாங்கள் ஒட்டுமொத்தமாக இருக்கும் எதிர்க்கட்சி என்ற சார்பில் நேற்றைய முன்தினம் வரை நாங்கள் தொடர்ந்து இந்த சபையை கைப்பற்றுவதற்கான பேச்சுவார்த்தைகள் எங்கள் அனைவரிடமும் இருந்த போதிலும் நேற்று முன்தினம் அவர்கள் எடுத்த முடிவினால் இன்று மாநகர சபை எங்கள் கைவசம் இருந்து அவர்களுக்கு சென்றது என்று கூறலாம். நாங்கள் இது உண்மையில் சொல்ல வேண்டுமானால் இது இலங்கை தொழிலாளர் காங்கிரஸ் மக்களுக்கு செய்த அநீதி என்றே கூற வேண்டும். ஏனென்றால் பாராளுமன்ற தேர்தலின் போது பாராளுமன்ற உறுப்பினர் ஜீவன்தொன்னமான் அவர்கள் ஐக்கிய தேசிய கட்சியின் வேட்பாளராக இருந்து இன்று ஐக்கிய தேசிய கட்சியை ரெப்ரசன்ட் பண்ணும் ஒரு எம்பியாக பாராளுமன்றத்தில் இருந்த போதிலும் இங்கு இவ்விதமான ஒரு செயற்பாட்டினால் நகரசபை எங்களிடமிருந்து சென்றுவிட்டது. இருந்த போதிலும் ஒட்டுமொத்த எதிர்க்கட்சி என்ற சார்பில் நுவரெலிய மக்களுக்கான சேவைகளை நாங்கள் தொடர்ந்து முன்னெடுப்போம், எப்போதும் குரல் கொடுப்போம் என்று நாங்கள் கூறிக்கொள்கிறோம்.